සිතුවිලි සංසාරයක සිහින දකිමින් අතරමං වී හිඳින ලෝ සත දුක්ගිනි නිවා සසර සයුරෙන් එතෙර කරන සදහම් යාත්‍රාව බුද්ධෝත්පාද දේශනා බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා බුද්ධෝත්පාද දේශනා බුදුදම් මගිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුද්ධෝත්පාද දේශනා නිවන් දකින්නට නිස්සරණ මග සර්ණයි අදත් මෙතිරි උදැසන දස බුදුන් වහන්සේ මහා කරුණාවෙන් රාජශ බලන මොහොතය ඔබට අපට සැමට මේ සත්‍යයේ පණිවිඩය ඒ සත්‍යයේ සිංහනාදය ලබා ගන්නට ඔබ අප හැමදෙනාම භාග්‍යවන්තයි. අද දවසේ මෙතිරි උදැසන ඒ සදහම් කතිකාව සඳහා ඔබ අප හැමදෙනාම සුම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්නේ. එහෙමනම් අවසරයි ගෞරවනීය බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ පාද වන්දනා කරමි. නමස්කාර වේවා. අවසරයි තිරුවන් සරණයි ආර්යයන් වහන්සේ. ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බඳ අවසරයි ගෞරවනීය මෙහෙණ වහන්සේලා බඳ අවසරයි. ඒ වගේම සුම් සාකච්ඡාවට සම්බන්ධ වන ඒ සියලුම සැමදෙනාට ගෞරවයෙන් තිරුවන් සරණයි. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය කාලයේ වෙරිකලාවෙන් සැඟව ගිය මොහොතක අද තුතුම් කල්යාණ වහන්සේ බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ විසින් මේ සත්‍ය ඥානය නැවතත් ලොවට විවර කරමින් ප්‍රත්‍යක්ෂ කරගත්තේ සත්‍යධර්මයමයි. ඔබට අපට දේශනා කරන්න බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වීම ඒ කල්යාණ වහන්සේලා ලෝකේ පහළ වීම දුර්ලභයි. මේ සත්‍යධර්මය ඇසීමත් දුර්ලභයි. ඒ වගේම මේ මනුෂ්‍ය උපත පතිරූපදේශ වාසේෂණ සම්පත්තිය කියන කාරණා දුර්ලභයි. මේ මනුෂ්‍ය උපත සකස් වෙලා තියෙන්නම අවිද්‍යාව නිසයි, නොදන්නාකම නිසයි. මේ ධර්මය අසන හැම කෙනෙක්ම නිවීමට සැනසීමට පත් වෙනවා. එහෙමනම් එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ සත්‍යධර්මයෙන් බිඳක් පුංචි දහම් කරුණක් දේශනා කරන්නම්. මේ සත්‍යධර්මය මනුෂ්‍යයා දුකින් මුදවන්නම තමයි එදා ඒ කල්‍යාණ වහන්සේලා අදත්
මේ ධර්මය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බරස ධම්මරසං කිනාති කියලා. මේ සියලු රසයන් පරදා උතුම් රසය ජයගනී. ලෝකේ නොඑක ආකාරයෙන් අපි ඔබ සැමදෙනා ඇස කන නාසය දිව කය මනස හරහා රස නොඑක් රස පිනවනවා. ඉතින් ඒ පිනවන්නේ මෙන්න මේ ආයතන හරහාමයි. එහෙමනම් මේ ලෝකයේ තිබෙන රස අතුරින් උතුම් රසය ධම්ම රසයයි. අප හැමදෙනාම මේ ධර්මයේ සලකාගෙන නොඑක ආකාරයෙන් කවි බණ ඇසුවා. ඒ ස්ථානවලට ගියා. මේ සිසත් ධර්මය ජාතක කතා වශයෙන් රස වින්දා. විරිඳු වශයෙන් රස වින්දා. ඒ ශබ්දයට කන පිනෙව්වා. ඒ වගේමයි භක්ති ගී ගායනා වශයෙන් අසන්නට දක්නට ලැබුණා. ඒ නොඑක ආකාරයෙන් ඇස කන පිනවන ආකාරයෙන් මේවා සකස් කරගෙන පිනෙව්වා. බෙර විහාර ස්ථානවල හෝ නොඑක ස්ථානවල මේ බුදුන් වහන්සේ වදාළේ සිසත් ධර්මයේ සත්‍ය කුමක්ද කියා නොහැටුණු නිසාම යම් යම් දේවල් වලට මිත්‍යාවන්ට මුලා වුණා. එදා බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් පදයක් අසන්නට ධම්සෝත රජතුමාට දහම් පිපාසයෙන් රජකම අතහැර වනගත වී සිටින විට යක්ෂයාගේ කටට බිලි වී හෝ මාහට දහම් ශ්‍රවණය කරන්නට හැකි වේ යැයි සිතා ඒ යක්ෂයාගේ කටට ආහාරයක් ලෙස බිලි වූ කතා වස්තු ඔබ අප කවුරුත් දන්නා කරුණක්. එහෙමනම් ජීවිතේ පරදුවට තබා රජකම් අතහැර ඒ ධර්මයේ රසය බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ඇසුණු මොහොත එතුම ඒ රජකම් සිටුකම් අතහැර වනගත වෙන්න තරම් ඒ සිත කොතරම් භාග්‍යවන්තද. ඉතින් ජීවිතේ පරදුවට තබලා මේ දහම වෙනුවෙන් අප කපවුණු ඒ මොහොත ඒ කතා වස්තුවෙන් අපි දැනගෙන සිටියා. එහෙමනම් රජ සිටු තනතුරු ලැබුවත් ඒවා තාවකාලිකයි. සිතේ සදාකාලික සැනසීම ලබන්න නම් මේ සත්‍ය ධර්මය සැමට ලැබිය යුතුයි. ලාභ අලාභ ආයස යස නින්දා ප්‍රශංසා සැප දුක යන මේ අටලෝ දහමට කම්පා නොවී සිටින සිතක් හදාගන්නට මේ ධර්මයේ සත්‍ය දැනගෙන සිටිය යුතුයි. ඒ සත්‍ය දැනගත් කෙනා කවදාවත්ම මේ රාග දේශ මොහ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වන්නට හැකිවන්නේ නැහැ. ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්නේ ඒ ධර්මය
ධර්මයත් එක්කම එහෙමනම් ඒ අවස්ථාවන්ට දුක් වන්න, ශෝක වන්න, බිය වන්න හේතු සිතේ සකස් වෙන්නේ නැහැ. ඔහු සිතින් මිදිලා ඉන්නේ. එහෙමනම් මේ ආයතන හරහා මෙවැනි ලෝකයට ගිනිගන්නේ නැහැ. සලායතන ලෝකෝ ලෝකෝ යයි මේ ආයතන හරහා මැවෙන ලෝකයක් තමයි ඔබ මෙපමණ කාලයක් ඇත්ත කරගෙන සිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අශ්‍රිතවත් පෘථග්ජන උන්මත්තක භූමිය කියලයි. මනුෂ්‍යාව දිනුවේ මේ ආයතන වලට ඇස කන නාසය දිවකය මනස හරහා මැවෙන ලෝකය ඇත්ත කරගන්නා තෙක් මුලාවකමයි සසරේ සැරිසරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ පොඩි වයසකින් සෝවාන් වුණු විශාකාවන් හට වයස 7කින් සෝවාන් වුණු ඒ විශාකාවන් හට මේ සත්‍ය දහමට ඒ විශාකාවන් පුංචි වයසින් සෝවාන් වුණු බව ඔබ අප හැමදෙනාම දන්න කරුණක්. එදා බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ආර්ය භූමියට පැමිණුණු වගේ අපට ඒ දහම් දේශනා තුළින් අසනවා. එහෙමනම් මේ සත්‍ය දහමට ජාතියක් කුල භේද තරාතිරම් වයස් භේදයක් නොමැති බව එදා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් ඇසුවා. අපට මේ බුද්ධෝත්පාද දේශනා අසන විට අපකටත් තේරෙනවා ඇති. ඉතින් එදා බුදුන් වැඩියා වගේ අද අපට බුද්ධෝත්පාද කළණ විද්‍යාන් වහන්සේගේ උපකාරය මේ සසරින් මිදෙන විදිහ, සිත හැදෙන විදිහ, සිත හැදෙන හැටි, සිතෙන් මිදෙන හැටි දේශනා අසන්නට අදත් අපට පුළුවන්. එහෙමනම් පොඩි දරුවා උපදින විට සිත ප්‍රභාස්වරයි. ඒ ටික ටික හැදෙන වැඩෙන විට දරුවාට කන්ට ශබ්දයක්, ඇසට වර්ණ හැටිත කළ පෙන්නලා සිතුවිලි සකස් කර දෙනවා. එතෙන් පටන් මේ ඇසට, කනට, දිවට, කයට, මනසට දැනෙනදී මේ ආයතන ටික හරහා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පෙර මතක සංඥාවට හදාගත් ඉර හඳ, අම්මා තාත්තා, ගස්වැල්, පුටු මේස මේ වගේ දේවල් මේ ආයතන හරහා මැවෙන ප්‍රසාදයට, කම්පනයට සකස් වුණු මේ හැඩතලය මගේ කරගන්නවා. මේ බාහිර තිබෙන සියලුම හැඩතලවලට නම් දාගත්තේ ඒ පෙර සංඥාවක්මයි. මේ මොහොතේ එන්නේ, පේන්නේ, ඇසෙන්නේ, දැනෙන්නේ බාහිර කිසිම සිතුවිල්ලක් නැහැ. එහෙමනම් අප විසින් දාගත්ත ඒ නාමය බොරුව නිසා, මේ ආයතන කම්පණය වීම නිසා සකස් කරගත්තේ සංඥාව. තියෙනවා යයිගත්ත යුක්ත සංඥාව තමයි මේ ආත්මයක් සකස් කරගෙන මේ බොරුව මායාව
මේ සිතිවිල්ල විඥානයේ බොරුවක් යයි අපට ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා දේශනා කරනවා. එහෙමනම් අදත් මේ සත්‍යයේ දේශනාව, මේ සත්‍යයේ පණිවිඩය පළමුව බාහිර මම කෙනෙක් දෙයක් නොවන බවත්, සිතම බවත්, ඒ සිත සත්‍යයක් නොවන බවත්, ආයතන ටිකේ ක්‍රියාවලියක් බවත් දැනෙනවද? ඒ ආයතන ටිකේ ක්‍රියාවලියක් නම් මම කියන කෙනෙක්, පුද්ගලයෙක්, ආත්මයක් නැති බවත් අප හඳුනාගත යුතුයි. එහෙමනම් අදත් ධර්ම ගෞරවය ඇතිව ඔබ අප සම්බන්ධ වන මොහොතේ ඔබ අප හැමදෙනා විසින්ම ඒ ගෞරවනීය අවසරයි බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ පාද වන්දනා කරමි. නමස්කාර වේවා. අදත් හිමිතිරි උදෑසන සදාම් කතිකාව සඳහා ඔබ අප හැමදෙනාටම ඒ දහම් කටයුතු ඉදිරිපත් කරන්නත්, ප්‍රතිපදාව ඉදිරිපත් කරන්නත් මේ මොහොතට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ අප හැමදෙනාටම ඒ සම්බන්ධ වන මොහොතේ ගෞරවනීය බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වඩිනවා ඇති. එතෙක් හැමදෙනාටම දහම් කතිකාව සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් ගෞරවනීය බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ පාද වන්දනා කරමි.